නද සොබනා තුන් හෙළයම පිබිරෙන්නා කුරුළු හඬට හිත සනසා මෘදංග හඬ රැව් දෙන්නා මුදු වකුලට පෙම් බඳිනා නුඹ ළඟින්ම මා ඉන්නා. Hi guys, welcome to my YouTube channel. ඔයාලා හැමෝටම මම මුලින්ම ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද vlog එකෙන් අරන් ආවේ අවුරුද්ද දවස කොහොමද ගෙවුනේ කියලා. මං හිතනවා ඔයාලා හැමෝගෙමත් ගෙවල් වල හොඳින් අවුරුද්ද සමරන්න ඇති කියලා. මේ අවුරුද්ද හැමෝම හිතනවා වගේම සාර්ථක වෙන්න ඕනි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔහොම තමයි කැම මේසනම් ලෑස්ති උනේ. ඉස්සරහට vlog එකේ තවත් ලස්සන දේවල් තියෙනවා. අපි කොහොමද ඒ චාරිත්‍ර කරේ ඒ වගේ දේවල් ගොඩක් ඉස්සරහට බලා ගන්න පුළුවන්. එහෙනම් vlog එකත් එක්ක හැමෝම ඉන්න. දැන් ගනුදෙනු කිරීම වැඩැල්ලීම ආහාර අනුභවය නැකත් උදා වෙලා තියෙන්නේ. අපි ওই විදිහට පොල් තෙල් පහන් පත්තු කරලා ඉවර වෙලා ඉතින් ওই විදිහටම නැකත් ඉෂ්ට කරන්න පටන් ගත්තා. හිරු නැගෙනා රට දිනනා මන බඳිනා ගී ගයනා පෙරහඳිනා නද සොබනා තුන් හෙළයම පිබිරෙන්නා කුරුළු හඬට හිත සනසා මෘදංග හඬ රැව් දෙන්නා මුදු වකුලට පෙම් බඳිනා නුඹ ළඟින්ම මා ඉන්නා. එල්ලාම වැඩ ඇල්ලීම තියෙන නිසා ඔන්න අපි නම් පාඩම් කරලා වැඩ පටන් ගත්තා. වැඩ ඇල්ලීමට ඉතින් වෙන මොකුත් දේවල් කරන්න නැති හින්දා ඉස්සර වගේම තාමත් ඉතින් හැමදාම පාඩම් වැඩක් මොකක් හරි කරලා තමයි වැඩ පටන් ගන්නෙ. ඔයාලා හැමෝමත් ඉතින් එහෙම වෙන්නදී ගොඩක් ඉගෙන ගන්න ළමයි කරන්නේ ඉතින් මොනවා හරි පාඩම් වැඩක්නේ. ළඟට ඉතින් ගනුදෙනු කරලා ආහාර අනුභවයනේ. අම්මා ওই විදිහට අපි හැමෝටම කිරිබත් අරගෙන ඉවර වෙලා ආහාර අනුභවයට මුලින්ම හැමෝටම කටගානේ කවල තමයි ආහාර අනුභවය පටන් ගන්නෙ. හැම ගෙදරකම තියෙන සිරිතක් නේක. තෙන 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 තෙනේ නා නා තෙන තෙන තෙනේ නා තෙන 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 තෙනේ නා තෙනේ නා රෑ අහසේ තරු ගානට දුර වී දෙන අනන්තයට සංසාරේ පතාපු මගේ ආදරේ මදි වුණාද ආහාර අනුභවය කිව්වම ඉතින් අපිට විතරක් බෑනේ. අම්මා ඉතින් ඔන්න එයාටත් ආහාර අනුභවය පටන් ගත්තා. බලන්නකො කිසි දෙයක් තිබ්බට කන්නේ කොකිස් වලට නම් හරිම ආසයි එයා. ඉතින් ඔන්න ඔහම උදේ ඒ චාරිත්‍ර ටික ওই විදිහට අවසන් වුණා. තව vlog එක තියෙනවා බලාගෙන ඉන්නකො ඉස්සරහට. ඉංගනිරියේ රැලි හදාපු සවන් පතට තෝඩු දාපු අවුරුදු කිව්වම කාටදනේ මේවා අමතක වෙන්නේ. ඔව් අපි හැමෝම ඉතින් මේවත් පත්තු කරා. බලන්නකො ඉස්සරහට vlog එකේ තව. හීනෙම නුඹ වුණා බක් මහනිම වෙලා තාමත් හදේ වැජෙන්නේ නැතිදෝ ආශා සිනෙහි වර්ෂා රසයේ නුර ගම්මානේ
අද සොබනා තුන් හෙළයම පිබිරෙන්නා කුරුළු හඬට හිත සනසා මෘදංග හඬ රැවුදෙන්නා මුළු වගුලට පෙම් බඳිනා නුඹ ළඟින්ම මා ඉන්නා අද බ්ලොග් එක මෙතනින් ඉවරයි. අවුරුදු බ්ලොග් එක මෙතනින් ඉවරයි. ආයෙත් දවසක අලුත් බ්ලොග් එකක් අරන් ගෙනගම් පරිස්සමින් ඉන්න. බයි.